ඔන්න අදත් අපි ආවා Money and You episode number 4 අරගෙන. ඔයාට කවදා හරි මෙන්න මෙහෙම හිතලා තියෙනවද බලන්න. අනේ මම මුළු මාසේ පුරාවටම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. එහෙමත් නැත්නම් අවුරුද්ද පුරාවටම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඒත් මම හම්බ කරපු සල්ලි මං වෙනුවෙන් වැඩ කරලා නැහැ කියලා. අන්න ඒ වෙලාවට තමයි ඔයාට personal finance management ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙන්නේ. මතක තියාගන්න මුදල් කළමනාකරණය කියලා කිව්වහම ඒක අවශ්‍ය වෙන්නේ ඔයාට luxury life එකක් ගත කරන්න. එහෙමත් නැත්නම් ඔයාගේ status maintain කරන්න කියන දෙයට නෙවෙයි. මුදල් කියන දේ ඔයාගේ එදිනෙදා ජීවිතේ හැම දෙයක් එක්කම ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔයාගේ ආහාර රටාව, ඔයාගේ health එක, ඔයාගේ education, ඔයාගේ බබාගේ education, travel expenses, ඔයාගේ retirement එක, family එකට ඔයා කොහොමද support කරන්නේ, මේ හැම දෙයක් එක්කම ලොකු සම්බන්ධයක් තියෙනවා. මෙච්චර ඔයාගේ life එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන මුදල් ගැන ඔයා openly කතා කරනවා හරිම අඩුයි නේද? ගොඩක් වෙලාවට family life එක ඇතුළේදී උනත් මුදල් ගැන කතා කරන්නේ හරිම අඩුවෙන්. ඔයාට මොකක් හරි emergency case එකක් වුණොත්, ඒ කියන්නේ medical expense එකක්, එහෙමත් නැත්නම් educational expense එකක්, ඒ වගේ අවස්ථාවකදී එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි ලොකු asset එකක් ගන්න යනවා නම්, ඒ කියන්නේ ගෙයක්, වාහනයක් වගේ දෙයක්, එහෙමත් නැත්නම් ඔයා ලොකු investment එකක් කරන්න යනවා නම්, අන්න ඒ වගේ අවස්ථාවකදී ඇරෙන්න එදිනෙදා මුදල් කළමනාකරණය ගැන කතා කරන්නේ හරිම අඩුවෙන් නේද? මුදල් කළමනාකරණයේදී වැදගත්ම දෙයක් තමයි ඔයා ඔයාගේ සල්ලි ගැන open minded වෙන එක. මේ නිසා ඔයාට සල්ලි ගැන තියෙන අනවශ්‍ය බය නැති වෙනවා. ස්ට්‍රෙස් එක නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනාගතය ගැන පුදුම සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයකින්ම ඔයාට අන්තිමට ලැබෙන්නේ මොනවාද? සතුට, මානසික නිදහස, සැහැල්ලුව. මෙන්න මේ දේවල් තමයි මුදල් කළමනාකරණේ ඔයාගේ අරමුණු වෙන්න ඕනේ. මේ අරමුණු වෙනුවෙන් ඔයා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාගේ ආදායම වියදම හරියට අඳුනගන්න එක, ඒක ලියන එක, හරියට මොනිටර් කරන එක, හදිසි අවස්ථාවකදී යූස් කරන්න ෆන්ඩ් එකක් බිල්ඩ් කරන එක, අනවශ්‍ය වියදම් කපා හරින එක, පුංචි ඉන්වෙස්ට්මන්ට්ස් පටන් ගන්න එක, මේ වගේ දේවල් තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔයා ගන්න ඕනේ ෆස්ට් ස්ටෙප් එක මොකක්ද කියලා අපි ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු. Thrive Hub අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.